The children of light. නැත්තම් ආලෝකයේ දරුවෝ. අපි කවුද? ඩොන් බොස්කෝ තුමාගේ ආයතනවල විශේෂයෙන්ම දන්කොට්ටුව ඩොන් බොස්කෝ දෙව්සත්තල කේන්ද්‍ර කොටගත් ශ්‍රී ලාංකික ඩොන් බොස්කෝ ආයතන තුල ආදරය, ආభాෂය ලැබපු, අධ්‍යාපනය ලැබපු, ඩොන් බොස්කෝ තුමාගේ නිවාරණයේ පිළිවෙත තුල අධ්‍යාපනය ලැබපු තරුණිය කොට්ටාශය. විවිධ වෘත්තීමය පසුබිමවලින් විවිධ වෘත්තීමය පැතිකඩයන් තුලින් එකතු වෙච්ච තරුණිය කොට්ටාශය. අපි එකතු වෙන්නේ එකම එක කාර්යයක් උදෙසා. ඒ තමයි ඩොන් බොස්කෝ තුමා පැහැදිලි කරපු, ඩොන් බොස්කෝ තුමා හීන දැකපු, ඩොන් බොස්කෝ තුමාට අවශ්‍ය වුණු සියලුම අංග සම්පූර්ණ පුරුෂයෙක්, ස්ත්‍රියක් සමාජයට දායාද කිරීමේ ඒකායන අරුම. Children of Light අපි ඔබත් එක්ක අත්වල මැද ගන්න සූදානම්. මෙන්න මේ ගමන අපේ දරුවන්ව අරගෙන යන්න. එකතු වෙන්න අපිත් එක්ක. අපේ වැඩසටහන් ගොන්නක් තියෙනවා. ඒ වැඩසටහන් ඕනෑම එකකට ඔබත් සමග, ඔබගේ දරුවන් සමග ඒ ගමන යන්නට අපි සූදානම්. එන්න අපිත් එක්ක එකතු වෙන්න. අධ්‍යාපනය කියලා කියන්නේ පන්ති කාමරයක් ඇතුලෙන් ලැබෙන පොතපත දැනුම පමණක් නොවේ. අධ්‍යාපනය කියන මහා විශාල පරිපතේ ඇතුලේ සෞන්දර්යාත්මක පැතිකඩ සහ ක්‍රීඩා පසුබිම කියන්නේ දරුවෙකුට ලැබෙන්න ඕන අනිවාර්ය කොටසක්. දරුවෙකුට කුඩා කාලයේදී මේ වගේ අධ්‍යාපනයක් ලැබිලා ඔහුට හෝ ඇයට තමාගේ හැකියාව හඳුනා ගන්න පුළුවන් නම් එයා උත්සාහ කරනවා එයාගේ ෆ්‍රී ටයිම් එකේදී මේ සඳහා යොමු වෙන්න සහ ඒ ටැලන්ට් එක වැඩි දියුණු කරගන්න. ඒ වගේ අවස්ථාවක ඒ වගේ දෙයක් සඳහා යොමු වෙච්ච දරුවෙක් නොමග යන්න, එහෙම නැත්නම් වැරදි මාර්ගයකට යොමු වෙන්න තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි. මොකද එයා උත්සාහ කරන්නේ එයාගේ ටැලන්ට් එක පසුපස යන්න. ඉතින් මේ සඳහා ගුරුවරුන් වෙච්ච අපිටත්, දෙමාපියන් වෙච්ච ඔබටත්, දරුවන්ටත් විශේෂ වගකීමක් තියෙනවා. ඔවුන්ට වඩා යහපත් අනාගතයක් සඳහා පාර පෙන්වන්නට මග කියන්නේ. ඒ වගේම තමයි නවයෝන් වියට එළඹිච්ච දරුවෙක් තමාගේ අනාගතය සැලසුම් කර ගැනීමට උදව්වක් වෙන විදියට අනිවාර්යයෙන්ම වෘත්තීය මාර්ගෝපදේශනයක් ලබාගෙන තියෙන්න ඕනේ. මොකද ඉස්සර වගේ නෙමේ අද වෙද්දී සමාජය ගොඩක් වෙනස් වෙලා ගොඩක් රැකියා අවස්ථාවන් බිහි වෙලා තියෙනවා. එතකොට හිතන්න අධ්‍යාපනය පැත්තෙන් විශේෂ දක්ෂතාවයක් නැති දරුවෙක් ඉන්නවා නම් එයාට වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ අධ්‍යාපනයක් ලැබුණොත් එයාට පුළුවන් වෙනවා තමාගේ අනාගතයේ මොන වගේ රැකියා ක්ෂේත්‍රයකද තමන් වැඩ කරන්න යන්නේ කියලා එතනින් අවබෝධයක් ලබා ගන්න. එහෙම අධ්‍යාපනයක් ලැබිලා තිබ්බොත් O level මට්ටම වගේ වෙද්දී දරුවෙක්ට පුළුවන් තමාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු එහා සම්බන්ධව තමාගේ ටැලන්ට් එක සම්බන්ධව පදනම් වෙලා ප්ලෑන් කරගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මිලියන් ඩ්‍රීම්ස් අපේ කණ්ඩායම උත්සාහ කරන්නේ දරුවන්ට වැඩිපුර අවස්ථාවක් ලබා දෙන්න, පවුල් පසුබිම සහ පාසල් පසුබිමෙන් ලැබෙනවා අඩුයි කියලා අපි විශ්වාස කරන જાතියේ පසුබිම උන්ට ලබා දෙන්න. ඉතින් අපේගේ මේ මිලියන් ඩ්‍රීම්ස් ප්‍රෝග්‍රෑම් එක කරහා ඒකේ තියෙන කැරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක, ඒ වගේම ගෲප් ඇක්ටිවිටීස් සහ ටීම් වර්ක් යටතේ අපි උත්සාහ කරනවා දරුවාට මේ අවස්ථා ලබා දීලා එයාගේ අනාගතය එලිපෙහෙලි කරගන්න, ආලෝකමත් කරගන්න මොන වගේ අවස්ථා තියෙනවද කියලා උගන්වන්න. ලෝකය ඉතාමත් වේගයෙන් ඉස්සරහට යනවා. ඒ ඉස්සරහට යන වේගයත් එක්ක තාරුණ්‍ය ජීවත් වන අපිටත් අපේ සිහින බලාපොරොත්තු පැත්තක තියලා ඒ ලෝකයේත් එක්ක ගැටෙමින් ඉස්සරහට යන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මමත් A Million Dreams වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ මගේ ජීවිතයේ තිබ්බ සිහින බලාපොරොත්තු පැත්තක තියලා මේ ඉස්සරහට යන ලෝකයේත් එක්ක ගමන් කරන අවධියක. ඇත්තටම A Million Dreams ප්‍රෝග්‍රෑම් එක මගේ ජීවිතේ අර පැත්තක තියලා තිබ්බ සිහින බලාපොරොත්තු හැමදේම හරිම මාවතකට අරගෙන ජීවිතේ ඉස්සරහට යන්න මට ලොකු පිටුවහලක් වුණා. එදා මම Million Dreams ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙද්දී මම රැකියාවක් නිරත වෙන්නේ නැති සාමාන්‍ය පුද්ගලයෙක්. හැබැයි අද වෙනකොට මම එදා ඒ ප්‍රෝග්‍රෑම් එක තුලින් මගේ ජීවිතයට ගත දේවල් තුලින් රැකියාවන් දෙකක් අද වෙනකොට සමබරව කරගෙන යන ශක්තිමත් තරුණියක් විදියට ගොඩනැගිලා ඉන්නවා. ඉතින් ඒ හැමදේටම ස්තුතිවන්ත වෙන්න ඕන A Million Dreams ප්‍රෝග්‍රෑම් එකට. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට මගේ ජීවිතේට මේ වගේ වටිනා වැඩසටහනක් දෙවියන් වහන්සේ මට තිරින කරාට. ඒත් සමගම මෙවැනි වූ වැඩසටහන් තරුණයන් වශයෙන් අපිටත්
යෞවනයේ ජීවත් වන ඔබ හැම දිනාටමත් තව තවත් කරන්නට A Million Dreams ප්‍රෝග්‍රෑම් එකේ මේ සමාජිකාවන් හට දේවාශිර්වාදය බහුලව ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. A Million Dreams. සිහින දකින්න. සිහින දැක්කොත් තමයි ඒ හීන පස්සේ ගිහිල්ලා අපේ ජීවිතය අපිට ජය ගන්න පුළුවන් වෙන්නේ. මම හීන ගොඩක් දැකපු කෙනෙක්. හැබැයි මන් දැකපු හීන මගේ බලාපොරොත්තු සුන්වුණු මොහොතක තමයි A Million Dreams ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සහභාගී වෙන්නේ. ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වුණාට පස්සේ මට හැකියාව ලැබුණා මන් දැකපු හීන නැවතත් යථාර්ථයක් කරගන්නට කොහොමද වැඩ කරන්න කියලා. මේ වැඩසටහනේ අපි කරපු ක්‍රියාකාරකම් එක්ක අපිට හැකියාව ලැබුණා ඒ විශ්වාසය, ඒ පන්නරය මගේ ජීවිතයට ලබා ගන්න. ඉතින් ආරාධනා කරනවා තාරුණ්‍ය ඔබටත්, නව යෞවනීන් ඔබටත් Million Dreams ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සහභාගී වෙලා හීන දකින්නට. ඒ වගේම Million Dreams කණ්ඩායමට සුබ පතනවා. ඒ වගේම දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරනවා තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරියට කරගෙන යන්නට. මේක කැම්ප් එකක්. මේක ඇත්තටම පොඩි දෙයක් නෙමෙයි. විශාල අතු ගණනාවක තියෙන කුඩයක් වගේ. මේකෙදි මොකද වෙන්නේ? අපි මේකෙදි විවිධ කාරණා අපේ නව යෞවන වියේ ඉන්න දුවදරුවෝ එක්ක බෙදාගන්න. ඒක එක කොටසක් තමයි වෘත්තීය පුහුණුව. එතකොට අපි මේකෙදි විවිධ ශාස්ත්‍ර යටතේ කලාව, සංගීතය, සිනමාකරණය, රංගන ශිල්පය, ක්‍රීඩා, ඒ වගේම ඡායාරූපකරණය වගේ විවිධ ශාස්ත්‍ර ගණනාවක් ඔස්සේ ඒ ශාස්ත්‍ර වල ඉන්න ප්‍රවීණයෝ ගෙනල්ලා අපි ළමයින්ට අවස්ථාව දෙනවා එයාත් එක්ක කතා කරන්න. එයා කොහොමද මේ ශාස්ත්‍රයට ආවේ? එයා කොහොමද ප්‍රවීණයෙක් වුනේ? එතකොට අපේ දුවදරුවන්ට ඒ අවස්ථාව හම්බෙනවා. ඒ ප්‍රවීණයත් එක්ක ඍජුවම කතා කරලා එයාගේ අත්දැකීම් බෙදාගෙන ඒ ඉන්න තැනට ආවේ කොහොමද කියලා එක. සමහර අය සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ වෘත්තීය පැත්තට යනවා. ඒකට එයාට සමහර ඉන්නවා අධ්‍යාපනය අඩු වුණත් කලාව, සාහිත්‍ය, ක්‍රීඩාව වගේ පැති වලින් ඉදිරියට යනවා. ඒකට මේ අයට අපි මාර්ගයක් පෙන්වනවා. මෙන්න මේ මාර්ගය ඔස්සේ යන්න නම් ඔයා මොනවද කරන්න ඕන? ඔයාගේ කොහොමද වෘත්තීය නිපුණත්වය වර්ධනය කරන්න? ඔබටත් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා අපේ අත්දැකීම්, ඔබේ අත්දැකීම් බෙදාගෙන ඔබේ අනාගතයට සාර්ථකව යන්නට මේක තෝතැන්නක් කරගන්න එන්නට කියලා. අද අපි සමාජයේ දකින්න හැම වෙලේම තරඟකාරී ස්වභාවය. තරඟකාරී ස්වභාවයත් එක්ක අපි හැම වෙලේම ගනුදෙනු කරන අය. ඉතින් අපි කවුරුත් කැමති නැහැ පරාජය බාර ගන්න. මං කලින් කිව්වා වගේ ඉතින් අපි මේකෙන් පුරුදු කරන්නේ පළවෙනි දේ දරා ගැනීම සහ ඉලක්කය සැලසුම් කරන. ඉතින් මේ දේවල් තුලින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න, ඔයාගේ ජීවිතයට ගෝල්යක් තියාගෙන වැඩ කරන්න මේ ටාගට් එක දෙන්න. ඉතින් ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න, අපිට කතා කරන්න, ඇයි අපි මේ දේවල් කරන්න කියන එක සහ අපි ඔයගොල්ලෝ වෙන්නේ මේ දේවල් සමාජයට යහපතක් වෙන්න අපි සැලසුම් කරන. ඉතින් අපිට කතා කරන්න A Million Dreams වැඩසටහන. ඇත්ත වශයෙන්ම කිව්වොත් පාසල් ශිෂ්‍යයන් විදියට Million Dreams ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන එකෙන් ගොඩක් අපිට අත්දැකීම් ගන්න පුළුවන්. අපිට ඒකෙන් ගොඩක් ප්‍රතිලාභ තියෙනවා. එහෙම බැලුවොත් අපි අත්දැකීම් බෙදා ගන්න කිව්වොත් අපිට මේකෙදි ගේම් සෙෂන්, එතකොට ගිනීමේ වැඩ කටයුතු වලට අවශ්‍ය කරන දේවල් ඔය ඔක්කොම අපිට මේකෙන් හම්බෙලා තියෙනවා. එහෙම ගත්තොත් අපේ හැකියාවන් තව දියුණු වෙනවා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙන එකෙන්. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා ඒකට කාලය යොමු කරලා මේ වල තියෙන අත්දැකීම් බෙදා ගන්නකොට අපිට කණ්ඩායම් ක්‍රියාකාරකම්, එතකොට කණ්ඩායම් හැඟීම් ඇති වෙනවා. කණ්ඩායමක් මෙහෙවන්නේ කොහොමද, කණ්ඩායමක ක්‍රියා කරන්නේ කොහොමද, ඔය ගොඩක් දේවල් අපිට හම්බ වෙනවා. එහෙම ගත්තොත් පාසල් ශිෂ්‍යයන් විදියට අපිට පාසලේම ඉගෙනීමේ වැඩ කටයුතු වලින් එහාට ගිහිල්ලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙලා ජීවිතයට දෙයක් ගන්න පුළුවන් නම් ඒ ගොඩක් ලොකු උදව්වක් වෙනවා මේ වගේ Million Dreams
ප්‍රෝග්‍රෑම් හරහා එහෙම ගත්තොත් මම මේ වීඩියෝ එක බලන ඔයගොල්ලන්ටත් කියන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එක මිලියන් ඩ්‍රීම්ස් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා බලන්න ඔයාලට ඔයගොල්ලන්ගේ ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒ ඉගෙනීමට අමතරව තවත් බොහෝ දේවල් මේ වගේ ප්‍රෝග්‍රෑම් වලින් ගන්න පුළුවන්. ඒකින්ද මම කියනවා මේ වීඩියෝ එක බලන හැමෝටම මිලියන් ඩ්‍රීම්ස් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා ඔයාලගේ ජීවිතේ වෙනස්ම පැතිකඩකට අරා ගන්න කියලා මේ ඔබ සිහින දකින්න කැමතිද? සිහිනයක් තුළ ජීවත් වෙන්න කැමතිද? ඉතින් ආදර නංගියේ මල්ලියේ දුවේ පුතේ, ඔබගේ ජීවිතයේ සිහිනයක් තියෙනවා නම් ඔබගේ ජීවිතයේ ඔබ සොයාගත්ත සිහිනය හමා යන්න දැනුමක් අත් කරගන්න අවශ්‍ය නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මම ආරාධනා කරනවා ආදරණීය දෙමාපියන්ට, දහම් පාසල් ගුරුවරුන්ට, ආයතන ප්‍රධානීන්ට අපගේ මෙම මිලියන් ඩ්‍රීම්ස් තරුණ කඳවුර හෝ මිලියන් ඩ්‍රීම්ස් ගීත භාවනාව ඔබගේ ආයතනයේ පාසලේ හෝ දහම් පාසලේ පවත්වා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ කැමති නම් අපිට කතා කරන්න. සිහින දකින්නට අපි පාර කියන්නම්. ඔබේ දරුවන් අපට ලබා දෙන්න.